අද උදෑසන ආරම්භ වුණා. ආමිස හත්තිවත් පූජාවන් යෙදিলা අපි මේ මොකට මේ දෙවෙනි ආදියට තමයි කන්නේ සිටින්නේ. පංචශීලී පිළිපදින සූදානම් වෙනවා. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අද දිවනාවි මේ සවස් භාගයේ මේ පින්වත් සෑම දිනම ඉක්තු වෙලා සදී පැහැදී මේ සිටින්නේ මොක් කරන්න කියන එක අවුරුද්දක් මේ පින්තුන් අද තමයි මේ විසක් සමරේ සුදුරා මේ සම්බුදු වන්දනාව සම්බුදු බුදුරජාණන් වහන්සේලාට විශේෂ පූජාවක් පවත්වන්නයි බලාපොරොත්තු සම්බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා 5,12,27 දෙනෙක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා වැඩිහිඳලා තිබෙනවා. ඒ අතරින් අපි විපස්සී වෙස්සු කකුසඳ කෝණාවරණ කාශ්‍යප අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන ඒ සත්බුදුරජාණන් වහන්සේලාගේ සීමිත වූ අනන්ත වූ අප්‍රමාණ වූ අචින්ත්‍ය වූ අපමෙය වූ බුදුගුණ සිහි කරගෙන තමයි මේ පූජාවන් පවත්වන්නේ. විපස්සිස නමන්තු චක්කුමන්තස්ස සීමතෝ සිකින්සපි නමන්තු සම්බුතානුකම්පිනෝ විස්සගුස්ස නමන්තු නාගපස්ස තපස්සිනෝ නමන්තු කකුසන්දංස මාරසේනාපවත්තිනෝ ඕනාගමනස්ස නමන්තු බ්‍රාහ්මනස්ස කුසීමතෝ කස්ස කස්ස නමන්තු විහිංකමුන්තස්ස සබ්බවේ අංගී රසස්ස නමන්තු සක්ඛිකුන්තස්ස සීමතෝ යෝ ඉමං ධම්මදේශේසි සම්බුද්ධාපනෝදනං සියලුම අපි ආරාධනාවෙන් වැඩමවදාළ මහරගම පදුමහාමුදුරන් වහන්සේ වැඩමවදාළ පුරවන්‍ය අනන්ත වූ අප්‍රමාණ වූ දාන පමෙන් උන්වහන්සේ පවත්වාගෙන යනා වූ ශාසනික කටයුතු සමාජ කටයුතු ආදී සියලු දේවල් උන්වහන්සේගේ අභිප්‍රාය ප්‍රතිප කරගෙන පොදින් ඉදිරියෙන් නිරුක්කණී රෝගී උන්වහන්සේ බොහෝ කාලයක් ජීවත් වන ශක්ති වලේ පුරවන්‍ය ආශිර්වාදය අපේ හැමදෙනාගේ ආශිර්වාදයෙන් සස්යවාත් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. පින්කමක් කරන වෙලාවට විතරක් බෞද්ධකම ළඟට ගන්න ජීවිතේ හැමදාම බෞද්ධකම අරගෙන බෞද්ධයෙන් ජීවත් වෙන පින්වදනාට ශක්ති වලේ පුරවන්‍ය ආශිර්වාදයෙන් වේවා කියලා අපි පින්වනාගේ ප්‍රාර්ථනා කරනවා.
සමාජිකත්වයේ ලබා ගන්න ඕනේ කියලා බලන්න පුළුවන්. වැඩි මුදලක් නෙවෙයි මාසෙකට $10ක්වත් දීලා ඒ සමාජිකත්වයේ ලබා ගන්නවා. ලබාගෙන අපි අපේ ස්වාමීන් වහන්සේට ඒ ව්‍යායාමයේ කරගෙන අපි මේ ආදාර කරනවා. ඒක තමයි අපේ මේ ප්‍රෝග්‍රෑම් එක මේ සැරේ අපේ රෝගී දැස් ඒ පවුල වෙනුවෙන් අපිට මේ දායකත්වයේ දරුවා ඊළඟට තවත් අපේ ඩණීඩින් වල ඉන්න තවත් දායක පිරිසක් විසින් අපේ දානයේ සැලසුවා. ඒගොල්ලන්ට නිදුක් නිරෝගී සම්පත ලැබිලා ශක්තිය ධෛර්යය ඒගොල්ලන්ගේ කරන කටයුතු වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අනිය දෙන්න. සාදු සාදු සාදු.